හරි අයිබෝවන් අද 2025 ඒ ලෙවල් ගානේ කතා කරන්නේ. ඉතින් මේ ගානේ තියෙන දේ ඔයාලට පේනවා මොකද්ද කියන එක අපි කතා කරමු. මොකද්ද තියෙන්නේ? එන්න අයත් ධනනි කියලා ඔත්තේ වන විට ඔය කියන ප්‍රසාරණයේ x වර්ග පදයක් තියෙනවලු. හරිද? එතකොට කියනවා n සමානයි 3 බව පෙන්වන්නලු. ඒ වගේම x වර්ග සංගුණකය හොයන්න කියලත් එයා අපිට ගානේ කියනවා. හරිද? හරි. එතකොට මේ පළවෙනියටම වෙන්නේ අපිට ඔය ප්‍රසාරණය සලකන්න සිද්ධ වෙන එකනේ. හරිද? හරි. එතකොට අපි ප්‍රසාරණය සිද්ධ කරොත් ඔකේ තියෙනවා මූල x ඍණ x බෙදීම n ගේ n වන බලයනේ. හරි. එහෙනම් දීපද ප්‍රසාරණය සිද්ධ කරමු. ncr අපිට r පදයක් දීලත් නැහැ. හරි. sorry වැරදුනා. සිග්මා r සමානයි බිඳුවේ ඉඳලා n දක්වා ncr සුළු කරන්න ලේසි වෙන්න දාගන්න නිතරම මම මූල x ගේ n ඍණ r කියලා දාලා ඍණ x බෙදීම n ගේ r වෙනි බලය කියලා දාන්නවා. දැන් සුළු කිරීමක් තියෙනවා. එහෙනම් සුළු කිරීම කරමු. සිග්මා r සමානයි බිඳුවේ ඉඳලා n දක්වා ncr මෙතන තියෙන x ගේ භාගයේ බලයේ n ඍණ r කෙනෙක් මෙතන කැඩුවොත් ඍණ x ගේ r කෙනෙක් sorry මම මෙහෙම ගඩන්න ඍණ x n ගේ ඍණ එකේ r මම තවමත් ලොකුවට සුළු කරන්න ගියේ නෑ මේ ප්‍රකාශනය. පැහැදිලිද? හරි. එතකොට මූල x ඍණ x බෙදීම n ගේ n වන බලයේ ප්‍රසාරණය ලියන්න පුළුවන් තව චුට්ටක් අපිට සුළු කරලා r n සිග්මා r සමාන බිඳුවේ n දක්වා ncr x ගේ n ඍණ r බෙදීම 2 මෙතන සුළු කරයින් පස්සේ. එතකොට මෙතන එනවා ඍණ x ගේ r කෙනෙක් n ගේ ඍණ r කෙනෙකුත් එනවා. තව සුළු කිරීමක් වෙනවා. මොකද ඍණ x තියෙන තැන ඍණ 1 වැඩි කිරීම x තියෙනවනේ. එහෙනම් විභාගෙදි මෙච්චර ලියන්න ඕනේ නෑ. මම මේ තේරෙන්න ඕන නිසායි මේ කතාව මෙච්චර දුරට අරගෙන යන්නේ. එතකොට ඔයාලට පේනවා මෙතන තියෙනවා x ගේ පද දෙකක් එයාලගේ දර්ශක විදිහට තියෙනවා බල දෙකක්. එහෙනම් ಗುಣ වෙද්දි එකතු කරන්න පුළුවන්. ඔක එකතු කරොත් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට අවසාන ප්‍රකාශනයේ මූල x ඍණ x බෙදීම n ගේ n වන බලය සමානයි සිග්මා r සමානයි බිඳුවේ සිට n දක්වා ncr ඍණ එකේ r x ගේ sorry n ගේ ඍණ r හරි මේක සුළු කරොත් බලන්න ඔතන තියෙන්නේ n ඍණ r බෙදීම 2 ධන r. ඒ කියන්නේ සුළු කරාම එන්නේ n ධන r බෙදීම 2. හරි. එහෙනම් අවසාන වශයෙන් n ධන r බෙදීම 2. හරි. දැන් එයා කියනවා ඔන්න දැන් x වර්ගයේ පදයක් තියෙනවලු. හරි. x වර්ගයේ පොඩ්ඩක් ඉන්න x වර්ගයේ පදයක් ප්‍රසාරණයේ x වර්ගයේ පදයක් තියෙනවලු. ඒ කියන්නේ t r ධන එක් වන පදයක් ගැනනේ ඔය කියන්නේ. r ධන එක් වන පදයක් කියන්නේ මෙන්න මෙයා තියෙනවා කියලා කියන්නේ. හරිද? හරි. එතකොට දැන් x වර්ගයට පදයක් තියෙනවා කියන්නේ r ධන එක් වන පදේ ගත්තොත් t r ධන 1 සමානයි නේද? ncr ඍණ එකේ r n ගේ ඍණ r කතාව. හරි. දැන් ඔය කියන්නේ x වර්ගයට sorry මෙතන එන්න ඕන n ධන r බෙදීම 2නේ r ධන එක් වන පදේනේ පැමිණෙන්නේ. එහෙනම් අපිට උතන වර්ග පදයක් තියෙනවා කියන්නේ හරි මෙන්න මෙතන n ධන r බෙදීම 2 වර්ගයක් වෙන්න ඕන කියන එකට. ඒ කියන්නේ n ධන r බෙදීම 2 සමාන වෙන්න ඕනේ 2ට. මොකද x වර්ගයට පදයක් තියෙනවා කියලානේ කියන්නේ. හරි. එහෙනම් ඔය කියන කතාවට අනුව ඔයාට පේනවා n ධන r සමානයි නේද 4ට. x වර්ගයේ පදයක් තියෙනවා. x වර්ගයේ පදයක් තියෙනවා කියන්නේ x වර්ගයට සමූහයකුත් ඇති කියන එක. හරිද? එතකොට n ධන r කියන්නේ 4යි. දැන් එයා කියන්නේ n සමානයි 3 වෙනවා කියලා පෙන්වන්න කියලා. මේ බලන්නකෝ. දැන් ඔයා දන්නවා දැන් n සහ r කියන්නේ අපි පාවිච්චි කරන ncr ගේ n ක්‍රමාරෝපිත බෙදීම n ඍණ r ක්‍රමාරෝපිත වැඩි කිරීම r ක්‍රමාරෝපිතේනේ. මේකේ සිද්ධාන්තය කියනෝ නේද n විශාල හෝ සමානයි r විය යුතුයි කියලා. හරි. මේක සිද්ධාන්ත කොටසනේ. හරිද? පැහැදිලිද? හරි. එතකොට සිද්ධාන්ත කොටසට අනුව ඔයාලට පේනවා n ට එක්ක සමාන උත්තර එන්න ඕන. එහෙම නැත්නම් n ට r ට වඩා විශාල උත්තර එන්න ඕන. දැන් මේ දෙන්නගේ 4 වෙන්න නම් අපිට දාන්න පුළුවන් n ට එක්ක 2
r ට එක්ක 2. එහෙම නැත්නම් int 3 r ට එක්ක 1. එහෙම නැත්නම් r ට උත්තරේ 1 int r ට උත්තරේ 3 int උත්තරේ 1. ඕනේ දාන්න පුළුවන්. දැන් 2යි 2යි දාගන්න පුළුවන්. හරි. එතකොට දැන් බලමු අපි හරිද කියලා කතාව. මේ ප්‍රකාශනයට අනුව int එන්න ඕනේ r ට වඩා වැඩි උත්තරනේ. ඒ කියන්නේ මේක අයින් කරලා දාන්න සිද්ධ වෙනවා. මේක ගන්න බෑ. එතකොට තව කතාවක් 2යි 2යි ආවම මේ කියන n ධන නිකිල ඔත්තේ වන කතාවට n ධන ඔත්තේ කතාව වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා වෙන්නත් බෑ. එහෙනම් හරි ප්‍රකාශනය වෙන්නේ මෙයා. අන්න එහෙනම් අපිට ලැබෙනවා n සමානයි 3යි කියලා. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න n 3 ආවනේ. අපෙන් අහන්නේ x වර්ගයේ සංගුණකය. හරි. එහෙනම් අපි ගාව තියෙනවා x n ධන r බෙදීම 2 සංගුණකය තියෙනවා. හරි. එයා කවුද? ncr ඍණ 1r n ගේ ඍණ r. දැන් ඉතින් සුළු කිරිල්ලක් තමයි තියෙන්නේ. එහෙනම් x වර්ගයේ සංගුණකය කියනකොට x වර්ගයේ සංගුණකයනේ හදන්න තියෙන්නේ. එහෙනම් x වර්ගයේ සංගුණකය හදනකොට මතක ඇතුව n ට දාන්න ඕනේ 3 r ට දාන්න ඕන 1. එහෙනම් දාමු. එහෙනම් 3c1 ඍණ 1 1. හරි. වැඩි කිරීම හරිනේ. ඍණ 1 r ට 1 ඉන්නේ. n කියන්නේ එතකොට 3යි ඍණ 1යි. එහෙනම් 3 ක්‍රමාරෝපිත බෙදීම 3 ඍණ 1 ක්‍රමාරෝපිත කියන්නේ 2 ක්‍රමාරෝපිත වැඩි කිරීම 1 ක්‍රමාරෝපිත ඍණ 1 එක්වන බලය ඍණ 1යි මෙතන තියෙන්නේ 1 යට 3. පැහැදිලිද? හරි. එහෙනම් තව චුට්ටක් සුළු කරොත් මෙතන 3 ක්‍රමාරෝපිත ලියතයි 2 ක්‍රමාරෝපිත වැඩි කිරීම 3 කියලා. ඒ කියන්නේ උඩ ඉතුරු වෙනවා 3ක්. වැඩි කිරීම ඍණ 1 වැඩි කිරීම 3න් 1. ඉතින් උත්තරේ අපිට සංගුණකයට උත්තරේ එනවා කවුරු කියලාද? ඍණ 1 කියලා. එහෙනම් ළමයි මෙන්න 2025 A level ගානේ පිළිතුර.